તો 2.7යි 9යි 10යි 6යි කියන්නේ 10යි 6යි කියන්නේ මේක ගැටෙලා. මේක හරි මේක හරි. මේක හරි. නේද? මොකද ෆෝමැට් එක දශම තින්දට පස්සේ ඉලක්කම් දෙකක් ලිවීම තමයි ෆෝමැට් එක. 2011 A level වල ලංකාවේ පළවෙනියයි දෙවෙනියයි ගත්තාම කෙමිස්ට්‍රි පේපරේ මැත්ස් පේපරේ එකම ලකුණු තිබිලා තියෙනවා. ෆිසික්ස් පේපරෙත් හරියව වැරදිව ඔක්කොම එකයිලු. එකක විතරක් එක්කෙනෙක් දශම ස්ථානයක් වටේලා නැහැ. එක්කෙනෙක් දශම ස්ථානයක් වටේලා. ලංකාවේ 1 යාපනයේ 2 කොළඹ. දශම ස්ථානය වෙනස් වුණේ. එච්චරට තීරණාත්මකයි මුල් රෑන්ක් ටිකේ තියෙන ලංකාවේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා කියන මුල් රෑන්ක් ටික 4 වෙනියා 5 වෙනියා 10 වෙනියා වගේ එනකම් එච්චරට තීරණාත්මක 10 නෙමෙයි අතන පළවෙනි 100 තීරණාත්මකයි. පළවෙනි 100 ඔයගේ තීරණ ලකුණු දෙක තුනකින් දා වෙනස් වෙන්නේ. එතකොට 2011 දෙවෙනියා සාමාන්‍යයෙන් ඔය කියන්නේ මට වඩා වැඩිමල් මම දන්න එක්කෙනෙක් ඒ කාලේ ඉඳන් ඔය ඉස්කෝලේ එකට සමහර ඔය ක්ලබ් සොසයිටිස් වල හිටපු එක්කෙනෙක්. එයා පස්සේ මොරටුව කැම්පස් එකට ගියා. මොරටුව කැම්පස් එකට ගිහිල්ලා මෙකැනිකල් ඉන්ජිනියරින් ඉගෙන ගත්තා. ඉගෙනගෙන සාමාන්‍යයෙන් මොරටුව කැම්පස් එකේ ඉගෙන ගන්නකොට එක එක අවස්ථා එනවා එක එක ප්‍රොජෙක්ට් වලට දායක වෙන්න. එයා ඒ විදිහට දායක වෙලා ස්කෝලර්ෂිප් එකක් ඉල්ලලා يعني ස්කෝලරයක් හම්බෙලා ගියා මේ USA. USA ගිහිල්ලා තුන්වෙනි අවුරුද්දෙන්ද කොහෙද? USA ගිහිල්ලා USA වල ප්‍රොජෙක්ට් ගෲප් එකක වැඩ කරලා ඒගොල්ලන්ගේ එයා තමයි ටීම් ලීඩර්. ඒ හිටපු USA ප්‍රොජෙක්ට් ටීම් එකෙන් හොයාගත්ත ලෝකේ තියෙන මෙකැනිකල් කියන්නේ ගොඩක් ඔය වාහන ඒ වගේ දේවල් සම්බන්ධව ඒගොල්ලෝ අධ්‍යයනය කරන්නේ. ලෝකෙ තිබිච්ච ප්‍රශ්නයක් ඒ තමයි මේ වාහන ළඟ දැන් දිග වාහන ළඟ හරවන්න බෑ. ඔය හොඳ ලක්ෂරි වාහන අපි හිතමුකෝ BMW 7 series වගේ වාහන ගත්තත් වාහනේ දිග හින්දා ළඟ හරවන්න බෑ. මරුටියක් වගේ නම් මෙහෙම එකතන උනත් කරගෙව්වා ඒකේ. දිග වාහන ළඟ හරවන්න බෑ. දිග වාහන ළඟ හරවන්න බැරි හින්දා දැන් සාමාන්‍ය වාහනයක් හරවනවා කියන්නේ මොකද? රෝද එක පැත්තකට මෙහෙම කපන එකනේ. ඒතර ඉස්සරහ රෝද කැපුවාම මෙහෙම හැරෙනවා. දිග වාහනයක් හරවන්න ගියාම ලොකු වටයක් ගහන්න වෙනවා. ළඟ U turn එකක් ගහන්න බෑ. ළඟ හරවන්න බෑ. ඒගොල්ලෝ මොකද්ද ගෙනාවේ සොලියුෂන් එකක් රිසර්ච් කරලා ඉස්සරහ රෝදේ වාහනේ හරවන්නේ. ඉස්සරහ රෝදේ හරවලානේ වාහනේ මෙහෙම කපන්නේ. අපි පිටිපස්සේ රෝදෙත් ඇල කරමු කියලා සොලියුෂන් එකක් ගෙනාවා ඒ කාලේ. පිටිපස්සේ රෝදෙත් ඇල කරමු. පිටිපස්සේ රෝදෙත් කියන්නේ ඉස්සරහ රෝදේ තරම්ම ලොකුවට නෙමෙයි පිටිපස්සේ රෝදෙත් පොඩ්ඩක් එක පැත්තකට කපමු ලාවට පොඩ්ඩක් ඇල කරමු. පිටිපස්සේ රෝදෙත් ඇල කරමු කියන සොලියුෂන් එකට ඒගොල්ලෝ ලොකු රිසර්ච් එකකින් පස්සේ ආවා. ඇවිල්ලා ඒකට අදාළ ඒගොල්ලෝ පේටන්ට් එක හම්බුණා ඒගොල්ලන්ගේ රිසර්ච් ටීම් එකට. ඒතර පිටිපස්සේ රෝදෙත් පොඩ්ඩක් ඇල කරාම වාහනේ හැරෙනවා. වාහනේ ළඟ හැරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ පේටන්ට් එක විකුණුවා BMW කම්පැනියට. හරිද? දැන් BMW 7 series වල අරවැය මේවැ පිටිපස්සේ රෝදෙත් පොඩ්ඩක් ටිල්ට් වෙනවා. පිටිපස්සේ රෝදෙත් හැරිලා වාහනේ ළඟ හරව ගන්න පුළුවන් විදිහට තමයි හරලා තින්නේ. ඒ දිග වාහනවල දැන්. එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරලා ඒක විකුණන්නේ ඔයා හිතන්නේ නැත්නම් ඒ වගේ ප්‍රොජෙක්ට් එක BMW කම්පැනි රුපියල් 7500 කට විතර විකුණනවා කියලාද? ඒ ඉලක්කම් උපසර්ග දාලාත් ලියන්න අමාරුයි. හරිද? ටෙරා වලින් වගේ ලියන්න පුළුවන් වෙයි. ඒ හින්දා අර එක දෙයයි හරියන්න ඕනේ. හරි? මහන්සි වෙලා වැඩ කරලා එක දෙයක් හරි ගියොත් ආයි පරම්පරා ගානකට ගිනි තිබ්බත් ගිනි ගන්න නැහැ මරණකම් සල්ලි ඈ. හරිද? එක දෙයයි හරියන්න ඕනේ. හැබැයි ඉතින් ඒක නිකන් හරියන්නේ නැහැ නිකන් අපි දැන් දන්නකො මේ මනුස්සයා මොකුත් මහන්සි වෙන්නේ නැතුව මොරට යුනිවර්සිටි යන්නේ නැතුව ඒත් එහෙම නැතුව ගෙදරටලා නිදියන් හිටියා කියලා එයාට ඒ සල්ලි කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒත් එයා ඒ පාත් එකේ දැඩි විශ්වාසකින් ගියපු ඉන්න හම්බුණා. ඒ කෙනෙක් අනිත් එක 2010 අයිලන්ඩ් ෆස්ට්ත් එහෙම යක් වුණා. 2010. එයා මොරටුව කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කරේ. මොරටුව කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කරලා එයා ගියේ ස්කෝල් එකට USA Adobe කම්පැනියට. Adobe Photoshop එහෙම තියෙන්නේ. Adobe Illustrator, Adobe Photoshop ඒ කම්පැනියට. ඒ කම්පැනියගේ ඒගොල්ලන්ගේ කම්පැනිය පටන් ගත්ත දවසේ ඉඳන් තිබිච්ච අවුලක් තිබිලා තියෙනවා මේ ලයිසන් ඉෂුව එකක්. ඒ කියන්නේ කම්පැනියගේ software එක ලයිසන් කරන්නේ නැතුව කට්ටිය පාවිච්චි කරන විදිහක් සම්බන්ධව ඉෂුව එකක් තිබිලා තියෙනවා. ඒක ඉතින් කොහොමත් ලංකාවෙත් පාවිච්චි කරන ඔරිජිනල් software එක නෙමෙයිනේ.
එහෙම ඉෂුව එකක් තිබිලා තියෙනවා. එයා ඒ ඉෂුව එකෙන් 175කට වැඩි ප්‍රමාණයක් එයා ඒකේ වැඩ කරන පළවෙනි අවුරුද්ද ඇතුළත ඉස්මතු තියෙනවා. එයාගේ ගිෆ්ට් එක විතරක් ඒ වෙලාවේ යට හම්බෙලා දෙනවා ඩොලර් මිලියන 1ක් ඒ වෙලාවේ. ගිෆ්ට් එක විතරක්. පඩි එහෙම නෙමෙයි ඈ. ගිෆ්ට් එක විතරයි. ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් ඔය වගේ කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. ටියුබ්ලස් ටයර්ස් ඒකත් ලංකාවේ හදපු එකක්. අනේ දැන් ආයිද ලංකාවට නෙමෙයි. මොකද ලංකාවේ කට්ටිය ඔය ප්‍රොඩක්ෂන් කර කර ඉන්න මාන්සි වෙන්න යන්නේ නැහැ. හොයාගත්තා ලොකුම ගානට පේටර් විකුණලා දැම්ම සැපේ හිටියා. හරි. දැන් ප්‍රොඩක්ෂන් කර කර ටියුබ්ලස් ටයර්ස් මේ හදන්න යන්නේ නැහැ විකුණලා දැම්ම. ඔයා කීයද කියන්නේ කියලා ජර්මනියෙන් ඇහුවා ඇමරිකාවෙන් ඇහුවා. ඔයා වැඩි ගානක් දෙනවා නම් ඔයාට දෙනවා මට සල්ලි දෙන්න කියලා නිකන් හිටියා එච්චරයි. හැබැයි එතෙන්ට එන්නේ නිකන් නෙමෙයි සෑහෙන්න කැපකිරීමකින් පස්සේ ලොකු ටාගට් එකක් එක්ක ජීවත් වෙන්න පොඩි ටාගට් එක්ක ජීවත් වෙන්න එපා. රෝස පාට කාර් එකක් ගන්නවා. ඒ වගේ ඒවා එක්ක ජීවත් වෙන්න එපා. දැන් ලොකු ටාගට් අඩුම ගානේ නැවක්වත් ගන්නවා කියලා හිතාගෙන ඉන්න. හරි. හරි. මේ කාරණේ කවදද ලිව්වේ? හරි. ඊළඟට දෙවැනි එක මේවා ලේසි රක් ගාලා යන්න. දෙවැනි එක Subscribe.